සතියට වදනක් සමාදානය කරන්නෝ දේව පුත්‍රෝ යයි කියනු ලබන්නෝය. සහෝදර සැක්පුණන් විසින් 2025 6:8 සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය. මතෙව් 5:9 අපට දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියා ගැනීමට අයිතියක් තිබේද? මෙහි පවසන්නේ අප අපවම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියා නොගන්නා බවයි. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලැබේ. එයින් අදහස් කරන්නේ අපි සාමය ඇති කරන්නන් වන විට දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ පුත්‍රයෝ ලෙස හඳුන්වනු ඇති බවයි. අපට සමාදානය කරන්න ලෙස කීර්තියක් තිබිය යුතුය. සාමය ඇති කරන්නෙකුගේ ප්‍රතිවිරුද්ධ දෙය කරදර ඇති කරන්නෙකුය. ඔබේ ස්වභාවයේ ඔබේ කීර්ති නාමය කුමක්ද? සමහර විට ඔබ මෙසේ කියයි. මම කරදර ඇති කරන්නෙක් නොවේ. මම සාමය ඇති කරන්නෙක්ද නොවේ. නමුත් මම මධ්‍යස්ථයි. හොඳයි. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ලෙස හැඳින්විය නොහැක. මෙහි පවසන්නේ සාමය ඇති කරන්නෝ ආශිර්වාද ලද්දෝය. මන්ද ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලැබේ. යනුවෙනි. සාමය ඇති කරන්නන් යනු සෑම විටම සාමය සොයන අයයි. පුත්‍රයෙකු යනු සුව කැමැත්තට මැරෙන්නේ කොහොමද කියා දන්න සහ යේසුස් වහන්සේගේ අඩිපාර යන මූපුරා ගිය අයෙකි. යේසුස් වහන්සේ ඉපදුණු විට ස්වර්ගයේ සිට දෙව්දූයන් පැමිණ ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය. ලූක් 2:14 සාමය පසුපස හඹා යන අය ගැන දෙවියන් වහන්සේ සතුටු වනසේක. ලෝකයේ සියලු ආකාරයේ ආරවුල්, සටන්, වැසිවිලි, කන් කෙන්දිරිය සහ පැමිණිලි වලින් පිරී ඇත. ස්වර්ගයේ දෘෂ්ටි කෝණයෙන් අපි මේ පොළොව දෙස බැලුවොත් මේ නිසා ඒ අන්ධකාරයෙන් පිරී ඇති බව අපට පෙනෙනු ඇත. නමුත් මෙම අන්ධකාරය මැදේ ආලෝක බුබුලු කීපයක් තිබේ. ඒ වනාහි දෙවියන් වහන්සේගේ දරුවන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. එම දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එක් ලකුණක් නම් ඔවුන් සාමය ඇති කරන්නන් වීමයි. පිලිපි 2:ද අපට එම දේම නැවත නැවතත් දක්නට ලැබේ. මැසිවිලි නැගීම, විවාද කිරීම සහ පැමිණිලි කිරීමකින් තොරව අප සියල්ල කළ යුතු බව පවසන්නේ ඇයි? පිලිපි 2:14 අපගේ ජීවිතයේ සෑම දෙයක්ම කිසිදු මැසිවිලි නැගීමකින් තොරව, කිසිදු පැමිණිලි කිරීමකින් තොරව සහ කිසිදු ආරවුලකින් තොරව කළ යුතුය. ඒ තරමක් ඉහළ ප්‍රමිතියකි. නමුත් 15 වන පදයේ පවසන්නේ වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ අප නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින බව ඔප්පු කළ හැකි එකම ක්‍රමය එය බවයි. මේ අඳුරු ලෝකයේ අපට ආලෝකයන් ලෙස පෙනී සිටිය හැක්කේ එලෙසින් පමණි. ඒ කෙසේද? අන්ධකාරය යනු කුමක්ද? එය මැසිවිලි නැගීම, කන් කෙන්දිරීම සහ පැමිණිලි කිරීමයි. ආලෝකය යනු කුමක්ද? සාමය ඇති කරන සහ මැසිවිලි නගන්නේ හෝ පැමිණිලි කරන්නේ නැති මිනිසුන් වීමය. යේසුස් වහන්සේ තම ගෝලයන් ඊශ්‍රායල් ජනයා වෙත යවූ විට උන්වහන්සේ 70 දෙනෙකු දෙදෙනා බැගින් පත් කළේ ඔවුන් තමන් පසුව පැමිණෙන සෑම ස්ථානයකටම තමන්ට පෙර ගමන් කිරීමටයි. ලූක් 10:1 ඔවුන් නගරයකට ඇතුළු වන සෑම විටම ඔහු සමග රැඳී සිටීමට සාමයේ මිනිසෙකු සොයන ලෙස උන්වහන්සේ ඔවුන්ට උපදෙස් දුන්සේක. උන්වහන්සේ පැවසුවේ ඔබ නිවසට ඇතුළු වූ විට මෙම නිවසට සාමය වේවා කියා කියන්න. සාමයේ මිනිසෙකු එහි සිටිනම් ඔබේ සාමය ඔහුගේ රැඳෙනු ඇත. නමුත් එසේ නොවේ නම් එය ඔබ වෙත නැවත පැමිණේ. ඔබ සාමයේ මිනිසෙකු සොයාගන්නේ නම් ඒ නිවසේ රැඳී සිටින්න. ගෙයින් ගෙට නොයන්න. මන්ද නගරයක එවැනි නිවසක් ඔබට සොයා ගැනීමට අපහසුය. ලූක් 10:5-6 වෙනත් වචනවලින් කිව්වොත් උන්වහන්සේ පවසමින් සිටියේ නගරයක ඔබට බොහෝ විට සාමකාමී මිනිසෙකු සිටින එක් නිවසක් පමණක් සොයාගත හැකිය. එසේ නොමැතිනම් උන්වහන්සේ ගෙයින් ගෙට නොයන ලෙස උන්ට පැවසුවේ ඇයි? එවැනි නිවාස 10ක් හෝ 20ක් හෝ 30ක් හෝ 100ක් තිබේ නම් කුමක් වේද? එවැනි නිවාස සොයා ගැනීම ඉතා අපහසු බව යේසුස් වහන්සේ දැන සිටිසේක. නමුත් එවැනි නිවාස හරියටම දෙවියන් වහන්සේ වාසය කරන ආකාරයේ නිවාස වේ. ඔබේ නිවස සාමයේ නිවසක්ද? සැමයෙකු ලෙස ඔබ ගැන සාමයේ මිනිසෙක් යයි කිව හැකිද? රණ්ඩු වීමට සෑම විටම දෙදෙනෙකු අවශ්‍ය වේ. එක් පුද්ගලයෙකු සටන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔබට රණ්ඩුවක් ඇති කරගත නොහැක. එය හරියට ශබ්දයක් ඇති කිරීමට ඔබේ අත් දෙක එකිනෙකට ගැටිය යුතු ආකාරයටමය. එක් අතකින් අත්පුඩි ගැසීමෙන් පමණක් ඔබට ශබ්දයක් ඇති කළ නොහැක. එක් අතකින් අත්පුඩි ගැසීම ප්‍රතික්ෂේප කළහොත් අනෙක් අතට ශබ්දයක් ඇති කළ නොහැක. රණ්ඩු වීමත් එසේමය. යමෙකු
සැමියා හෝ බිරිඳ වේවා සටන් කිරීම ප්‍රතික්ෂේප කර තමාටම මිය ගියහොත් සටනක් ඇති නොවේ. ඒ වෙනුවට සාමය ඇති වේ. එබැවින් සාමය නොමැතිකම ගැන තවත් පුද්ගලයෙකුට දොස් පැවරිය නොහැක. එය මගේ සභාවේ හෝ මගේ නිවසේ හෝ වෙනත් ඕනෑම තැනක වේවා. මගේ බිරිඳ තමයි සාමයට බාධා කරන කෙනා හෝ මගේ සැමියා තමයි සාමයට බාධා කරන කෙනා කියා ඔබට පැවසිය නොහැක. ඔබ එම ආරවුලට සහ සටනට සහයෝගය දක්වන නිසා සාමයක් නොමැත. එක් අතක් හෝ අනෙක් අත සමග එකතු වීම ප්‍රතික්ෂේප කළහොත් ශබ්දයක් තිබිය නොහැක. එබැවින් ගැටුමක් ඇති අවස්ථාවක ඔබ සාමය ලුහුබඳින්නේ නම් ඔබ ඔබටම මිය ගොස් අනෙක් පුද්ගලයාට ඔව් හෝ ඇය කැමති තරම් කලබල වීමට ඉඩ දෙනු ඇත. එවිට සාමය ඇති වේ. දිව්‍යන් වහන්සේ සර්වබලධාරී බවත් මගේ හැකියාවට වඩා පරීක්ෂාවට ලක්වීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත් මම විශ්වාස කරන්නේ නම් මම මා වෙනුවෙන්ම මැරෙන්නට කැමැත්තෙමි. බොහෝ අය පවසන්නේ ඔබ මෙම මාර්ගය අනුගමනය කළහොත් මිනිසුන් ඔබව අයුතු ලෙස භාවිතා කරනු ඇති බවයි. ඔවුන් ඔබට දොරකඩක ඇති පාපිස්සක් මෙන් සලකන අතර ඔබ මතින් ගමන් කරනු ඇත. එසේ නොවේ. දෙවියන් වහන්සේ කිසිවිටකත් ඔබේ හැකියාවට වඩා පරීක්ෂාවට ලක්වීමට ඉඩ නොදෙනු ඇත. යනුවෙන් පවසන 1 කොරින්ති 10:13. ඔබ විශ්වාස කරන්නේ නම් ඔහු මිනිසුන්ට ඔබව අයුතු ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඔබ හඳුනා ගන්නු ඇති අතර ඔබ විශ්වාසයෙන් සාමයේ මාර්ගය අනුගමනය කරනු ඇත. හිතෝපදේශ පොතේ පවසන පරිදි ස්වාමින් වහන්සේගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒට දුවගොස් ආරක්ෂිත වේ. හිතෝපදේශ 18:10 යන්න ඔබට පෙනී යනු ඇත. ඔබ මතභේදයක් සොයාගත් විට යේසුස් වහන්සේගේ නාමයෙන් රැකවරණය ලබා ගන්න. එවිට හිතෝපදේශ 16:7 ඉටුවීම ඔබට හමු වනු ඇත. මනුෂ්‍යකගේ මාර්ග ස්වාමින් වහන්සේ ප්‍රසන්න වූ විට ඔබ පැමිණ ස්වාමින් වහන්සේ තුල සැඟවී සිටින අතර උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු සමග සමාදානයෙන් සිටීමට සලස්වයි. දෙවියන් වහන්සේට කළ හැකි දේ පුදුම සහගතයි. මම ඒක අත්විඳලා තියෙනවා. ඔබ ස්වාමින් වහන්සේව සතුටු කිරීමට උත්සාහ කළොත් ඔබේ සතුරන් පවා යටත් වන බව ඔබටත් වැටහෙනු ඇත. සමාදානය කරන්න ආශිර්වාද ලද්දෝය. මක්සාද ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් යන්නේ අර්ථය දෙවියන් වහන්සේගේ දරුවන් යන්නේ අර්ථයට වඩා වෙනස්ය. දෙවියන් වහන්සේගේ දරුවන් යනු ලදරුවන්ය. පුත්‍රයෙකු යනු තම සුව කැමැත්තට මියගොස් යේසුස් වහන්සේගේ අඩිපාරේ ගමන් කරන්නේ කෙසේදයි දන්නා පරිණත පුද්ගලයෙකි.